ඔන්න එක්තරා දවසක ඉර බැහැගෙන යන ලස්සන හැන්දෑවක භික්ෂුන් වහන්සේ නමක් තමන්ව හමුවෙන්නා වූ පිරිසකට දේශනයක් කරමින් ඉන්නවා. වචනවල තියෙන බලය ගැන තමයි උන්වහන්සේ ඒ කතාවෙන් පැහැදිලි කළේ. වචන අපගේ සිතවිලි හැඩගස්වන අයුරු. අපේ හැඟීම් වලට බලපෑම් කරන ආකාරය සහ ජීවිතවලට බලපෑම් කරන ආකාරය භික්ෂුන් වහන්සේ පැහැදිලි කරා. මේ අතර හදිසියෙම පිරිස අතරින් එක මිනිසෙක් නැගිටලා මේ කතාවට බාධා කළා. භික්ෂුව කියන දෙය කිසිම අර්ථයක් නැති දෙයක් බවත්, වචනවලට ඔය කියන තරම් බලයක් නැති බවත් ඔහු කිව්වා. වචන කියන්නේ නිකම්ම නිකන් ශබ්දයක් විතරයි කියලා තමයි ඔහු කිව්වේ. භික්ෂුව ඊටමත් ඉවසීමෙන් මේ පුද්ගලයාට කරුණු පැහැදිලි කරත් මිනිසා ඒ කිසිම දෙයක් ඇහුවේ නැහැ. භික්ෂුව වචනවල තියෙන බලය ගැන පැහැදිලි කරත් ඔහු දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කළා. ටික වෙලාවක් නිශ්ශබ්දව සිටි භික්ෂුව එකවරම ඔබ මහ මෝඩෙක්. ඔබට කිසි දෙයක් තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඔබ කිසිම වැදගත්කමක් නැති පුද්ගලයෙක් කියලා අර මනුස්සයාට කීවා. ඊටා විශාල පිරිසක් ඉදිරියේ එවැනි දෙයක් පැවසීම නිසා මේ පුද්ගලයා ඊටමත් කෝපයටපත් වුණා. ඔහුගේ මුහුණ කෝපයෙන් රතු වුණා. ඔබ මම මෝඩයෙකු ලෙස හඳුන්වන්නේ කොහොමද? ඔබ වැනි භික්ෂුවක් මේ විදිහට කතා කිරීම හරිම අශෝභනයි කියලා මේ නිසා භික්ෂුවට දෝෂාරෝපණය කළා. ඔබගේ වචන නිසා මම හරිම ලැජ්ජාවටපත් වුණා. එයින් මගේ සිත ගොඩක් රිදුණා කියලා ඔහු භික්ෂුවට පැවසුවා. මේ අනපේක්ෂිත සිදුවීම නිසා ඇවිත් හිටිය පිරිසත් පුදුමයෙන් කැළඹිලා හිටියේ. පැමිණ සිටි පිරිස තවත් පුදුමයටපත් කරමින් භික්ෂුන් වහන්සේ සිනා වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ භික්ෂුව අර පුද්ගලයාගෙන් අහනවා, ඔබ ඇයි කලබල වෙලා? මම නිකම් වචන ටිකක් විතරයිනේ කිව්වේ කියලා. වචනවල කිසිම බලයක් නැති බවත්, ඒවා නිකම් ශබ්ද පමණක් බවත් ඔබම නේද පැවසුවේ කියලා භික්ෂුව මිනිසාගෙන් අහනවා. මේ පුද්ගලයාට තමන්ගේ වැරැද්ද අවබෝධ වුණා. ඔහු භික්ෂුවගෙන් සමාව ඉල්ලා සිටියා. භික්ෂුව ඊටාම කරුණාවෙන් ඔහුට පැහැදිලි කරනවා. රළු වචන නිසා කෝපයට සහ ලැජ්ජාවට පත් වෙනවා වගේම මිහිරි සහ කරුණාවන්ත වචන වලින් ආදරය සහ සතුට ඇති කරන්න පුළුවන් කියලා. පැමිණ සිටිය පිරිසත් ඒ වෙලාවේ තේරුම් ගත්තා. වචනවල බලය සහ ඒවායින් අපේ හැඟීම් වලට සහ ජීවිතයට කොහොමද බලපෑම් කරන්න කියන කාරණාව. ඒවායේ බලපෑම ගැඹුරු සහ දිගුකල් පවතින ඒවා වෙනවා. ඒවා අපේ සිතුවිලි සහ අපේ හැඟීම් වලට බලපෑම් කරනවා. විශේෂයෙන් අපි අපිත් සමග කතා කරන වචන ඊටාම වැදගත්. ඔබ නිතරම ඍණාත්මක වචන භාවිතා කරනවා නම් ඔබේ ජීවිතේ පිරිහීමට හේතු වෙනවා. ඔබ නිතරම ධනාත්මක වචන භාවිතා කරනවා නම් ඒ ඔබගේ දියුණුවට හේතු වෙනවා. අපගේ වචන අපේ සබඳතාවලටද බලපානවා. ආචාරශීලී සහ කරුණාවන්ත වචන විශ්වාසය සහ සමගිය ගොඩ නගන අතර රළු වචන ගැටුම් සහ වේදනා ඇති කරයි. අප වචන භාවිතා කරන ආකාරය අපගේ සාර්ථකත්වයට පමණක් නොව අපගේ සම්බන්ධතාවල ගුණාත්මක භාවයටද බලපානවා. ඥානවන්තව වචන භාවිතා කිරීම කලාවක්. ධනාත්මක සහ කල්පනාකාරී වචන කෙනෙකුට උසස් සහ ජයග්‍රාහී ජීවිතයක් ලබා ගැනීමට උපකාරී විය හැකියි. අනෙක් අතට නොසලකිලිමත් වචන සිත් රිදවීම් නැති කළ හැකියි. එබැවින් ඔබේ වචන ප්‍රවේශමෙන් තෝරා ගන්න. සෑම විටම සුහදශීලීව සහ ධනාත්මකව කතා කරන්න. මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු වෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. හැමෝටම බොහොම ස්තුතියි.